සුබ දවසක් යාළුවනේ. ඔන්න අදත් මම ආවා ඔයගලන්ට රසම රස රෙසිපි එකක් අරගෙන අපි අද හදනවා කජු අලුවා. ඉතින් ඒකට ඉස්සෙල්ලාම අපි සීනි ටික ලුණු ටිකක් දාලා වතුර දාලා සීනි පැණි හදාගන්නයි හදන්නේ. ඔන්න අපි දැන් සීනි පැණි ටික හදාගන්න තමයි හදන්නේ. හොඳට සීනි ටික අපි උණු කරගන්න ඕනේ. ඉතින් අපි ඒකට ලෑස්ති කරගෙන තියෙනවා බෙදපු හාල් පිටි. බෙදපු හාල් පිටි තියෙනවා අපි ගාව කිලෝ එකක්. මේ තියෙන බෙදපු තෙත හාල් පිටි ගෙනල්ලා අපි බෙදලා ඊට පස්සේ අපි තලාගෙන තියෙනවා එනසාල් ටිකක්. මේ තියෙන්නේ කජු. ඊට අමතරව අපිට රස පදමට ලුණු ඕනේ. ඔය ටික තමයි අපිට ඕන වෙන්නේ. ඊට පස්සේ කජු අලුව එක අපිට කපා ගන්න ලෑල්ලක් වගේ ඒ වගේ දෙයක් ඕනේ. කජු අලුව ටික දාලා සමතල කරලා කපා ගන්න. ඒ ටික තමයි අපිට ඕන වෙන්නේ. පැණි ටික හොඳට උණු කරගත්තට පස්සේ පැණි ටික හොඳට නිවා ගන්නත් ඕනේ. ඊට පස්සේ තමයි පිටි ටික දාලා එම අනාගන්නේ. නේද ඇන්ටි? එහෙම නේද? ඈ? චුට්ටක් වෙලා තුනෙන් තියලා හා අපිට තලනක් නැහැ අද. තලක් තිබුණා නම් මේකට හරිම රසයි. මට තල ගේන්න අමතකුණා ඇත්තටම. තල මේ වෙලාවේ ගෙදර නැහැ ඒ නිසා. ඒ නිසා අපි ඉතින් කජු දා ගන්නවා ටිකක් වැඩිපුරනේ. කජු තියෙනවා අපිට. සීනි ටික නිකන් පැණි උණු කරගන්නවද ඇන්ටි? අර නූල් ඇදෙන පදමක් එහෙම තියෙනවද කොහොමද? එහෙමද? චුට්ටක් නූල් ඇදෙන පදමටද? දැන් පදම හරිද? අපි සීනි කොච්චරක් එකතු කරාද ඇන්ටි? සීනි 750ක් විතර එකතු කරා. වතුරත් මිලිලිටර 500ක් විතරද? වතුර? ඔව් වතුරත් ඒ වගේ ප්‍රමාණයක් අපි එකතු කරා. දැන් මේ පදමට තමයි අපි සීනි ටික උණු කරගන්නේ. දැන් අපි මේක හොඳට නිමා ගන්න ඕනේ. ඔන්න මේ පදම තමයි ඔය අලුව එකේ මේ පදම. අපි දැන් මේ උණු කරගත්ත පැණි වලින් ටිකක් වෙන් කරගන්නවා. වෙන භාජනයකට දාගන්නවා. මේ වෙනකොට අපි අපේ ලිප නිවලා ඉවරයි. අපි දැන් පැණි ටිකක් වෙන භාජනයකට අයින් කරගන්නවා. ඇත්තටම මේක හොඳින් නෙමෙන්න ඕනේ. මේ පැණි එක හොඳින් නිවා ගන්න තරමට තමයි මේ වැඩේට පහසු වෙන්නේ. නිමුනේ නැති වුණොත් අර අලුව එක ගල් වෙන්න බලනවා. ටිකක් හයිය වෙන්න බලනවා.
ඒ නිසා පැණි ටික හොඳින් නිවා ගන්න ඕනේ අපි. තාම ටිකක් රස්නෙයි. හරි අපි දැන් එකතු කරගන්නවා මේ එනසාල් ටික. එනසාල් වල හොඳට තලාගෙන පොතු ටික අයින් කරලා ඇට ටික විතරක් අපි එකතු කරගන්නවා. එනසාල් දැම්මම හරි සුවඳයි අලුව එක. හැපෙද්දිත් හරි රසයි. ඒ නිසා එනසාල් ටික එකතු කරගන්නවා. අපි පොඩිවට කපාගත්ත කජු ටිකත් එකතු කරගන්නවා. තරම මේකට තලක් තිබුණා නම් තමයි ගොඩාක් රස. හැබැයි අපි ගාව තල නැහැ. ඒ නිසා අපි ටිකක් වැඩිපුර කජු එකතු කරගන්නවා. චුට්ටක් අපි ආපහු ලිප ඔන් කරගන්නවා. මේ තියෙන අපි අයින් කරගත්ත පැණි ටික ඕන වුණොත් අපි ඒකත් ප්‍රයෝජනෙට ගන්නවා. අපි ඒ අතරේ මේ අපි බැදගත්ත පිටි ටිකක් මේ හාල් පිටි ටිකක් අපි ලෑල්ලට ඉහ ගන්න ඕනේ. අපි දැන් මේ බෙදපු හාල් පිටි ටික පොඩ්ඩක් මෙහෙම මේ ලෑල්ලට චුට්ටක් මෙහෙම ඉහා ගන්නවා. තව දාන්න ඕනද? දාන්න. චුට්ටක් හොඳට දාගන්න කිව්වා. දැන් හොඳට මෙහෙම පොඩ්ඩක් හොඳට ඉහා ගන්නවා. මොකද අපි දැන් මේ කුඩටනේ හදාගන්න අලුව මිශ්‍රණය දාන්නේ. ඒ නිසා අපි ඊට පස්සේ අපි බෙදපු හාල් පිටි ටික මේකට එකතු කරගන්නවා. මේ වෙනකොට අපේ ලිප ඔන් එකේ තියෙන්නේ අඩුම හීට් එකේ අපේ මේ කුකර් එකේ අඩුම හීට් එකේ තමයි මම තියලා තියෙන්නේ. චුට්ටක් පිටි ඉතුරු කරගන්නවා. උඩින් ඉහින්නත් ඕන නිසා අපහො දැන් අපි මේක හොඳින් කලවම් කරගන්නවා. පැණි ටිකද? ඔව් දැන් අපි ඉතුරු පැණි ටිකත් මේකට එකතු කරගන්නවා. අද මම නෙමෙයි කෑම හදන්නේ. අලුව හදන එක හරි ලේසි වෙන්න පුළුවන්. හැබැයි මං හිතන්නේ හැමෝටම මේක හදාගන්න බෑ. මේකටත් පදමක් තියෙනවා හදාගන්න ඕන. අන්නේ පදම හැමෝටම ගන්න බෑ. අලුව ගල් වුණොත් රස නැහැ. පෞද්ගලිකව මාත් අලුව කන්න ඉස්සර කැමති නැහැ. හැබැයි රස අලුව ටිකක් කාලා රස බැලුවට පස්සේ දැන් මම හරි ආසයි අලුව කන්න. කටේ දිය වෙන ගානට අලුව තියෙන්න ඕනේ. එතකොට තමයි අලුව ඇත්තටම රස. අපි දැන් මේ ටික අපේ තුනී කරන ලෑල්ලට දාගන්නවා.
මේක හොඳින් ඉක්මනටම සමතලා කරලා හදා ගන්න ඕන. තුනි කරන්න දාන්න. නැතිනම් තුනි කරන්න. කර මතින් තුනී කරන්න අමාරුයි ටිකක් රස්නෙයි. පිට හැන්දක් මේ තියෙන්නේ අපි හොඳට හතරස් කරගෙන හොඳට හදාගත්ත අලුව එක කජු අලුව එක. ඒක උඩිනුත් අපි බෙදපු හාල් පිටි ටිකක් ඉහලා තියෙන්නේ. දැන් තියෙන්නේ මේක ලස්සනට කෑලි වලට කපා ගන්න. ඒක ලස්සනට කෑලි වලට කපා ගන්න හදන්නේ. අපේ අලුව එක නම් චුට්ටක් උසට අපි හැදුවේ. මොකද ගොඩක් තුනී කරගන්න අපේ ලෑල්ලේ අපිට ඉඩමදි. ඒ නිසා අපි ටිකක් පොඩිවට කපා ගන්න මොකද උස නිසා. ඔන්න මේ තියෙන්නේ අපි අවසානයේට හදලා ඉවර කරගත්ත කජු අලුව එක. මේක හරිම රසයි. ඇත්තටම හරිම මෙලෙක්. කජු ගොඩාක් අපි දාලා තියෙන නිසා හැම කටකටම වගේ කජු අහු වෙනවා. හරිම රසයි මේ අලුව එක. ඇත්තටම මේ මම කජු අලුව හදන්න එච්චර දන්නේ නැහැ. නමුත් මට ගව්වටි නෑන්ටි හොඳට කජු අලුව හදන්න දන්නවා. හරිම රසට. ඒ ඇන්ටිගේ කජු අලුව එක කාලා තමයි මම ඇත්තටම අලුව කන්න ප්‍රිය කෙනෙක් උනේ. ඉතින් මේ අලුව එක හරිම රසයි. ඔයාලත් හදලා කාලා බලන්න. මේක හදනකොට මොනවා හරි ප්‍රශ්න ඔයගලන්ට තිබුණොත් කමෙන්ට් එකක් දාන්න. මම උත්තර දෙන්නම්. එහෙනම් අපි ගිහින් එන්නම් ආය නැවතත් හෙට වීඩියෝ එකකින් අපි හම්බ වෙමු. සුබ දවසක්.